ආදරණීය යාළුවෝ සියලු දෙනාට නයිමරිස් තල තවානට මේ කුමියන්ගෙන් හානි වෙනවා මේ දැක්කා ඊයේ රාත් එහෙමයි මේ ඊට පස්සේ අද හවසත් දැන් බලද්දී කුමියෙක් හිටියා ඊට පස්සේ කොහොම හරි ඇබමැටින් නම් ගැහුවේ දැන් මීට දවස් 5ක් විතර වෙනවා මේ ගහලා ඉවරලා මේ කුමිනාශකයේ නමුත් මේ අර කුමි හානිය දැක්කට පස්සේ සතක් දැක්කා මේ අනිවාර්යයෙන්ම ඒකට අපි ක්‍රියා කරන්න ඕන මොකද මේ අර නිවැරදි බෙහෙත් කාලසටහනක් තිබ්බට කුමිනාශක කාලසටහනක් තිබ්බට මේ අපි අනිවාර්යයෙන්ම කුමි හානියක් දැක්කට පස්සේ ඒකට අනිවාර්යයෙන්ම ප්‍රතිවිධියට නැවත ඒක ක්‍රියා කරන්න ඕන මොකද නැත්නම් ආයේ සතියක් යනකම් හිටියොත් එහෙම ඔය නයි සතියක් යනකම් හිටියොත් එහෙම මේ වගාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන් මේකට ප්‍රතික්‍රියා කර යුතුමයි මේ මොකද මේ නැත්නම් ගස් ටික හරියට හදාගන්න බැරි වෙනවා කුමින් මේ සම්පූර්ණ හොඳට තියෙන කොළවල යොස උරා බීලා ඉවරලා මම ඔයාලට පෙන්නන්නම් ඒ උරා බීපු කොළයක් සම්පූර්ණයෙන්ම මේ කළු වෙනවා ඒ සතත් ඉන්නවා සතත් පෙන්නන්නම් එතකොට ඒකට අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්නම ඕන මේ ඇබමැටින් යොදනවා ඊට පස්සේ අපි බලමු ඒකට කොහොමද නැවත මේ කුමින්ගේ හානි එනවද කොහොමද ඒක අඩු වෙලා තියෙනවද කියලා බලමු මෙන්න මේ තියෙන්නේ මෙන්න බලන්න කොලේ කොහොමද කියලා බලන්න මේ මගේ ඇඟිල්ල තියෙන දැන් මේ තියෙන්නේ මේ බලන්න මේකත් එහෙමයි දැක්කද එතකොට මෙන්න මේකත් එහෙමයි මේ සම්පූර්ණ මේ කුමියා තමයි හානි කරන්නේ ඒ කුමියා පෙන්නන්නම් එතකොට මේ ඒකට අපි අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියා කරන්න ඕන නැත්නම් ආයේ ඊළඟ බෙහෙත් මේ කුමිනාශක කාලසටහනට අනුව ඊළඟ මේ කුමිනාශක ගහන දවස එනකොට අපිට ගස් ටික කොහොමද රැක ගන්න හම් වෙනවා ගොඩාක් දුරට අඩු වෙයි ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ ගහේ යටට කොළ උස්සලා මේ හොඳට අනිවාර්යයෙන්ම කුමිනාශක ස්ප්‍රේ කරගන්න නිවැරදි කාලසටහනක අනුව අනිවාර්යෙන් යන්න ඕන බෙහෙත් කුමිනාශක කාලසටහනකට දුවන්න ඕන එතකොට නමුත් මේ විදිහට මේ දැක්කට පස්සේ අනිවාර්යෙන් ඒකට ප්‍රතික්‍රියා කරන්නම ඕන නැත්නම් ඊළඟ සතිය එනකන් හිටියොත් එහෙම අපිට ගස් බේර ගන්න බෑ ඒක ඉතින් තමන් අනිවාර්යයෙන්ම මේ ඉන්න ඕන වගාවේ නිතරම වගාවේ ඉන්න ඕන හොඳට බලන්න ඕන මේ කොළ යට තමයි මේ කුමිය ගොඩාක් දුරට දවල් කාලේ ඉන්නේ මොකද මේ විදිහට හොඳට සරුසාරව හැදිලා තියෙනකොට මේ කොළ මේ කුමියා ගොඩාක් දුරට මේ යට තමයි ඉන්නේ එතකොට රාත්‍රී කාලයට හානි කරන ගොඩාක් ඉන්නවා කුමි වර්ග ඒ ගැන අපි වීඩියෝ එකක් ගේන්නම් මේ තමන්ගේ ඉතින් වගාවට කොහොමත් අපි ඔක්කොලාම ආදරේ මේ බලන්න මේකත් එහෙමයි මේක නම් ඉතින් සුදු මැස්සා ඉන්නේ කමන්න ඒක දැක්ක වෙලාවෙ ඉතින් එයාටත් අපි මේකට වතුර පාරක් ඇල්ලුවත් හරි මේක මේ රෙදි ඇල්ලෙන් පිහලා දැම්මත් හරි වතුර පාරක් අල්ලුවත් හරි සම්පූර්ණයෙන්ම මේ ව්‍යාප්ත වෙන එක නතර කරන්න අනිවාර්යෙන් මේ ඔය ඉගිලෙන්නේ කොහොමත් මේ කොළේ යටටයි ස්ප්‍රේ කරන්නම ඕන මේ හොඳට වතුර පාරක් අල්ලුවා සුදු මැස්සට නම් අවුලක් නැහැ සුදු මැස්සට තියෙනවා ඉතින් කුමි විකාශක ගහන්නත් පුළුවන් මේ සුදු මැස්සට නමුත් ඉතින් අපි තමන්ගේ වගාවට ආදරය කරන හින්දා ඉතින් ඒවා විදිහට ඉතින් සාත්තු කරන්න ඕනේ එතකොට තමයි අපිට මේ සම්පූර්ණ මහන්සිය ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ හරි අපි යාළුවෝ වීඩියෝ එකකින් හමු වෙමු සියලු දෙනාට පුස්සරණයි